ආණ්ඩුව ආවට පස්සේ උජාරුවෙන් ඒ ඉතුරුණු ටික අරගෙන විශේෂයෙන්ම විදේශ සංචිත ඒ වගේම රටේ ආර්ථික වර්ධන වේගය ගැන උජාරුවට කියමින් ඒ Tamanට ලැබුණු ටික පෙන්න දැන් මේ වෙනකොට ඒවා ඔක්කොම පල්ලෙහාට ගිහිලා ආර්ථික වර්ධන වේගය පල්ලෙහාට ගිහිල්ලා රටේ යටිතල පහසුකම් කිසි දෙයක් මේ ඉදිරිපත් කරලා නැහැ. ඒවට මුදල් වෙන් කරලා ඒවා කරලා නැහැ. ගිය සැරේ අයවැයෙන් 130කට වැඩි ප්‍රමාණයක් 170කට වැඩි ප්‍රමාණයක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි මුදල් වියදම් කරලා තිබෙන්නේ. මුදල් වියදම් කරත් අපි දැක්කේ නැහැ. යටිතල පහසුකම් දිනුනවා, හැදුව පාරක්, හැදුව බෝක්කුවක්, හැදුව පාලමක්, හැදුව අධිවේගී මාර්ගයක් කිසි දෙයක් හදන්න තියා හිතලවත් නැහැ. මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඉතින් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු හැමදාම ඇවිල්ලා පුරාජේරුවට කෑ ගහනවා මිසක් ඔවුන්ගේ වත්කම් ඔවුන් කෝටිපතියෝ බවට එළි වුණා පමණයි මේ ආණ්ඩුවේ මුනේ. එහෙම නැත්නම් කිසිම දෙයක් මේ ආණ්ඩුවේ සිදු වෙලා නැහැ. දැනට මේ වෙනකොට ඔබතුමාට මෙන්න මේක ඉතාමත් මම හිතන්නේ වැදගත් කාර්යයක්. මේ ආණ්ඩුව බංකොලොත් කියලා පෙන්වන එකේ හොඳම කාරණය තමයි පුනර්ජනීය බලශක්තිය නිෂ්පාදනය කරන සමාගම් 390කට මාස 4කට ගෙවලා නැහැ. ඇයි ගෙවන්නේ නැත්තේ? ජනාධිපතිවරයා කියනවා ගෙවන්න එපා, බිලියන 5ක් විතර වෙන් කරනවා. මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට බිලියන 3ක් විතර තියෙන මේ 390ට මේ සමාගම් වලට ගෙවන්න ඕනේ. සූර්ය බලය, සුළං බලය සහ ජල විදුලි බලය නිෂ්පාදනය කරන ඒ කට්ටිය පඩි ගෙවන්න ඕනේ. ඒවා නඩත්තු කරන්න ඕනේ. ඒවා මැෂිනරි වලට විශාල නඩත්තුවක් තියෙනවා. ඉතින් මාසයක් ඉන්න පුළුවන්, මාස දෙකක් අමාරුවෙන් ඉන්න පුළුවන්, 3 4 දැන් මේ 5 වෙනි මාසෙ. මේක ගෙවලත් නැහැ. ඒක ජනාධිපතිවරයා කියලා තියෙනවා මොනවද ගෙවන්න එපා. කීයක් හරි වේදම් කරලා ලයිට් කපන්න නැතුව ඒ ඔක්කොම මුදල් ටික දාන්න කියලා ඩීසල් වලට. මෙතනම පේනවා මේ රටට වෙන විනාශය. බැරි පුද්ගලයට දුන්නාම කයිවාරු ගහන මිනිස්සුන්ට වැඩ නොකරපු පළපුරුද්දක් නැති කයියෙන්ම ජීවිතය ගත කරපු පිරිසකට දුන්නාම මෙන්න මේ වෙන දේ බව මම නම් දිගටම කිව්වා. අනුර කුමාරට පාර වලල්ලක් ඇත්තටම කියපු හැම දෙයකටම විරුද්ධව. මෙහෙමනම් මන් දන්නේ බොරු කියපු නායකයෙක් ලෝකෙ කොහෙවත් ඉන්නවද කියලා. කියපු හැම එකටම විරුද්ධව. ඉන්දියාවට විරුද්ධව, ඇමරිකාවට විරුද්ධව, චීනයට විරුද්ධව, පෝට් සිටියකට විරුද්ධව, තෙල් ලිං වලට විරුද්ධව, මේ එයාපෝට් එකට විරුද්ධව, පෝට් එකට විරුද්ධව, පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධව මේ ඔක්කොම විරුද්ධව කතා කරපු. යටි උගුරෙන් කෑ ගහලා මේ රටේ සංවර්ධනය අඩාල කරපු. මේ පිරිස හිටියේ නැත්තම් මේ රට අද විශාල සංවර්ධනයක් ලබලා. ඒ ඔක්කොම අඩාල කරලා අවුරුදු 70ම මේ රට විනාශ කරලා ඊට ප්‍රතිවිරුද්ධ මේ මං හිතන්නේ දක්ෂිණාන්ත ආණ්ඩු හිතලවත් නැති කාර්යභාරයක් මේ රටවල් එක ගිවිසුම් අත්සන් කරනවා. ඉන්දියාවත් එක්ක 6 අපි දන්නේ නැහැ මොනවද කියලා, මොනව පාවාදීමක් කරාද කියලා. දැන් මම දැක්කා මේ ඩිජිටල් ID එක දෙන්න යනවා, ඔක්කොම සියලුම තොරතුරු දෙන්න යනවා ඉන්දියාවට. මේවට විරුද්ධව යටි ගිරියෙන් කාකව පිරිසමේ. ඉතින් අපේ රටේ තියෙන සියලු දත්ත අපි රටකට දුන්නා මේක අපි දේශපාලන වශයෙන් කියනවා නෙමෙයි. රටවල් අපේ හොඳයි යාළු රටවල් දුන්නේ. ඒනට අපේ දත්ත ටික, අපේ පවුලේ තියෙන දත්ත ටික ඔබතුමාගේ පවුලට මම දුන්නා. මොකද්ද අපේ පවුලේ ඉදිරි අනාගතයේ තියෙන සුරක්ෂිතභාවය? මොන වගේ නායකයෝ මේ රටවල් එයිද කියලා අපි කොහොමද දන්නේ? මේ රටේ ඔක්කොම දත්ත ටික දුන්නාට පස්සේ දැන් ඒකට මේ අනුර කුමාර වටේ ඉන්නවා චෞර බලල්ල. මම නම් වශයෙන් කියන්න ඕනේ මේ බිස්නස් කාරයෝ ඉන්නවා 10ක් විතර. බෙල්ල මිරිකලා බිස්නස් ටික කරගන්නවා, රට පාවා දෙනවා, තෙල් නැති වුණොත් තෙල් වලින් කෙලිනවා. ගල් අඟුරු නැත්තම් ගල් අඟුරු වලින් එකම උන් ටික තමයි වටේට කරගන්නේ. මේගොල්ලෝ තමයි මේ අනුර කුමාරලාගේ ගෙවල් වලට, මේ කාර්යාල වලට මේ සඳහන් කරලා තියෙන්නේ. මේ ටයර් දුන්නා, අරවා දුන්නා, මේවා දුන්නා කියලා. මේ කට්ටිය තමයි මේ චෞරවාල්ලක් වටේ කරගෙන්නේ. ඉතින් මේ මං හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ මේක රට මං හිතන්නේ බංකොලොත් වෙන්න මේ බිස්නස් කාරයෝ ටික හම්බ කර ගන්නවා වැඩියෙන් බිස්නස් කාරයෝන්ගේ මල්ල තර කර ගන්නවා. රටේ ජනතාව ඉතාමත් අන්ත දුප්පත් තත්ත්වයක. මම පෙරේද කිව්වට පස්සේ සමහර කට්ටිය අහලා තිනවා ඇයි මොකද වෙන්නේ මේ ජනාධිපති මුදල් එයාගේ මුදල් වියදම් කරපු එයාගේ ගෙදරින් ගෙනාව මුදල් නෙමෙයි මේ ජනතාවගේ බෙල්ල මිරිකලා ගහන බදු ටික යටතල පහසුකම් ටික දිනු කරන්නේ නැතුව රටේ තියෙන සියලු මුදල් ටික යොදවන්නේ IMF එක සතුටු කරන්න ඒ IMF කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඒ තුලින් බලනවා කොහොම හරි මේ ආණ්ඩුව බෙල්ල උස්සගෙන යන්නේ කොහොමද කියලා. ලයිට් කපන්නේ නැතුව ඩීසල් වලට විශාල මුදලක් වැය කරමින් සාමාන්‍යයෙන් අපිට ජල විදුලි බලය ඒ වගේම හයිඩ්‍රෝ අපිට ඉතාමත් සුළු ප්‍රමාණයක් රුපියල් 3ක් වගේ ප්‍රමාණයක් අපි වියදම් කරන්නේ ඒකකයකට. ගල් අඟුරු වලට රුපියල් 23ක් වගේ ප්‍රමාණයක්, ඩීසල් වලට අපි සාමාන්‍යයෙන් රුපියල් 80ක් විතර වගේ ප්‍රමාණයක ඒකකයකට. ඒතර මේ ඔක්කොම බැලන්ස් වෙනකොට ලංකාවේ රුපියල් 60ක් අපිට යනවා ඒකකයක් නිෂ්පාදනය කරන්න. ඉන්දියාව යන්නේ රුපියල් 28යි. ගොඩාක් ගල් අඟුරු ඉන්දියාවේ. ඒතකොට ලංකාවේ ඩීසල් වලට මේ වියදම් කර කිරීම තුලින් තමයි මේක 60 වෙන්නේ. ඒතර 23යි ගල් අඟුරු වලට
අපිට හයිඩ්‍රෝ වලට යන්නේ රුපියල් 3ක් වගේ ප්‍රමාණයක් ගම්සනායක මහත්තයාට ජේ.ආර් මහත්තයාට පින් සිද්ධ වෙන්නේ. නිකන් වගේ අපිට ඒ ටික හම්බෙන්නේ. එතකොට මේ තුල අපිට රුපියල් 60ක් යන එක දැන් අපිට රුපියල් 120 150 200 දක්වා යන්න පුළුවන් විදුලි ඒකකයක්. මොකද ඒක තනිකර ඩීසල් වලින්. බොරතෙල් වලිනුත් අපිට දැන් බොරතෙල් නැහැ. ඒතර බොරතෙල් වලින් අපිට ලබා ගන්න පුළුවන් තෙල් ප්‍රමාණය හම්බෙන්නේ නැහැ පිරිසිදු කරලා. අපිට මේ විදුලිය නිෂ්පාදනය කරන්න. ඒතර කෙලින්ම ඩීසල් ටික අපි රටරන ඩීසල් ටික අපි පාවිච්චි කරනවා. ඒ ඩීසල් ලොකු හොරකමක් වෙලා තියෙනවා 286 ලෝකයේ ගෙවලා තියෙන වැඩිම මිල ගෙවලා තියෙන ලංකාව. කියනවා කළු කඩකාරයෙක්ගෙන් ගත්තා කියලා මේ මූදා අවට යන්නේ කට්ටිය ඇවිල්ලා හෝන් ගහනවා අර මම දැක්ක මන්ත්‍රීවරයෙක් කියනවා මේ චූම්පාන් වගේ එහෙම නැව් වෙනවා දැන් චූම්පාන් ක්‍රමයට තමයි නැව් වෙන්නේ ලංකාවට. ඇවිල්ලා හෝන් ගහනවා කීයටද ගන්න කියලා අහනවා 270යි 80යි 90යි 80යි කළු කඩ වලින් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ තියෙන තත්ත්වය තුල අනිවාර්යයෙන් මේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හිරේ යන්න ඕනේ මේ කරන අපරාධෙට රටට. මොකද ඒගොල්ලන් ගෙදරින් එනවා සල්ලි නෙමෙයි මේව. මේ ඔක්කොම ජනතාවගේ බෙල්ල මිරිකලා ගන්න අමාරුවෙන් ගන්න සල්ලි ටික මේ රටේ සංවර්ධනයට තියෙන සල්ලි ටික සංවර්ධනය ලොප් වෙනවා සංවර්ධනය එතන නවතිනවා රට පල්ලෙහාට යනවා. ඇත්තට මේක මුඩු බිමක් බවට මේකපත් වෙනවා මේ ක්‍රියාදාමය තුලින්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.